හමුදාවට බැඳෙන්න හැමෝටම බෑ. මේක ඉතිහාසයේ පතාගෙන ආපු විදිහක්. සාමාන්‍ය කෙනෙක් හමුදාවට බැඳෙනකොට නිලධාරියෙක් වුණත් සෙබලෙක් වුණත් ඒ වෙනුවෙන් මුල ඉඳන් කැපවීමක් කරනවා. තමන් පාබල හමුදාවට යනවා, සායක හමුදාවට යනවා, මේ විවිධ පැති ඔස්සේ රණවිරුවෙක් වෙනවා කියන දැඩි අදිෂ්ඨානයේ කැපවීමත් එක්ක ඉස්සරහට යන්නේ. හැබැයි මතක තියාගන්න කැපවීම ඕනෑකම සහ සුදුසුකම තිබුණාට හැමෝටම රණවිරුවෙක් වෙන්න බෑ. ඒකට පතාගෙන ආපු විදිහක් තියෙනවා. පෙර පිනක් තියෙන ඕන කෙනෙකුට හමුදාවට එන්න. ඒ නිසා හැමෝටම මේ වරය දෙන්නේ නැහැ. අපි හමුදාවට බැඳුනහම කොයිතරම් සුදුසුකම් තියාගෙන හමුදාවට එන කෙනෙක් වුණත් සමහරු පළවෙනි ඉන්ටර්විව් එකේදීම කැපෙන පිරිසක් ඉන්නවා. සමහරට උසමදිව, පපුව මදිව වෙන මොන හරි මූලික සුදුසුකමක අඩුවක්. ඒතර මේ හැම එකකදීම කියන්නේ ඔබේ උත්සාහයේ කැපවීම සහ සුදුසුකම් මත පමණක් මේ නිල ඇඳුම දරා ගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියන එක. හමුදාවට බැඳෙන්න හැමෝටම බෑ. මේක ඉතිහාසයේ පතාගෙන ආපු විදිහක්. සාමාන්‍ය කෙනෙක් හමුදාවට බැඳෙනකොට නිලධාරියෙක් වුණත් සෙබලෙක් වුණත් ඒ වෙනුවෙන් මුල ඉඳන් කැපවීමක් කරනවා. තමන් පාබල හමුදාවට යනවා, සායක හමුදාවට යනවා, මේ විවිධ පැති ඔස්සේ රණවිරුවෙක් වෙනවා කියන දැඩි අදිෂ්ඨානයේ කැපවීමත් එක්ක ඉස්සරහට යන්නේ. හැබැයි මතක තියාගන්න කැපවීම ඕනෑකම සහ සුදුසුකම තිබුණාට හැමෝටම රණවිරුවෙක් වෙන්න බෑ. ඒකට පතාගෙන ආපු විදිහක් තියෙනවා. පෙර පිනක් තියෙන ඕන කෙනෙකුට හමුදාවට එන්න. ඒ නිසා හැමෝටම මේ වරය දෙන්නේ නැහැ. අපි හමුදාවට බැඳුනහම කොයිතරම් සුදුසුකම් තියාගෙන හමුදාවට එන කෙනෙක් වුණත් සමහරු පළවෙනි ඉන්ටර්විව් එකේදීම කැපෙන පිරිසක් ඉන්නවා. සමහරට උසමදිව, පපුව මදිව වෙන මොන හරි මූලික සුදුසුකමක අඩුවක්. ඒතර මේ හැම එකකදීම කියන්නේ ඔබේ උත්සාහයේ කැපවීම සහ සුදුසුකම් මත පමණක් මේ නිල ඇඳුම දරා ගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියන එක.